අඟුලිමාලයන් වහන්සේ කැලෑයි මිනී මරණ කාලේ සඳහන් කරනවා දුවන්න පටන් ගත්තාම කාටවත් පේන්නේ නැහැ කියලා. අපි අතරින් එහෙම පුරුෂයෙක් පැනලා දිව්වොත් සමහරලාට කාට හරි මාව පෑගෙන්න පුළුවන්. පෑගුණේ කාටද කියන එක තමයි ප්‍රශ්නේ. පේන්නේ නැහැ. සඳහන් කරනවා කැලෑවි මිනී මරණ කාලේ කැලේ ගහක් උඩට නැගලා නැත්තම් ගලක් උඩ නැගලා ඈත බලනවා ගොදුරක් හොයාගන්න. සතපොම් 3 4 5 ඈත දියැලි ගාව ගංගාවල් ගාව දිය කඩਿੱති ගාව ආහාර ගන්න ආපු මෝ සහ ගෝන්නු ඉන්නවා. හොඳට ඇස් පේනවා. අපි මේ වසවිසත් එක්ක මේ දූෂණය වෙච්ච ලෝකෙක අපිට ඉච්චර ඇස් පේන්නේ නැහැ. ඒක වෙනම කතා කරන්න ඕනේ මාතෘකාවක්. හොඳට ඇස් පේනවා. අද වෛද්‍යවරයෙක් උනත් තර්ක කරන්න පුළුවන් හැතක් මාතරක් පහක් පේනවා කියලා. සමහර විට තර්ක කරන්න පුළුවන් එහෙම පැහැදිලිව පෙනුණා කියලා. නමුත් අපේ තර්කයට ගෝචර නෑ එදා සමාජයේ. දියුණු මිනිස්සු ජීවත් වෙච්ච බස විසින් තොර සමාජයක් තිබුණ කාලේ. අනිත් එක මහා පුරුෂයන්ට අපිට වඩා පේනවා. පුණ්‍ය ශක්තිය හරි බලවත්. මහා බෝසතාණන් වහන්සේටත් මනුස්ස ඇස් දෙකක් දන් දීලා දිව්‍යමය ඇස් දෙකක් හම්බුණා. ඉතින් මේ සත්තු දිහා බලලා තීරණය කරනවා ගැබ්බර සත්තු කවුද? ලපටි සත්තු කවුද? වයෝවෘද්ධ සත්තු කවුද? ගැහැණු සත්තු කවුද? පිරිමි සත්තු කවුද? තරුණ සත්තු කවුද? මේ ඔක්කොම බලලා තරුණ මුවෙක් තරුණ ගෝණෙක් දිහා තමයි බලන්නේ. බලලා තීරණය කරනවා ඔහු තනකමින් හිටියේ මෙතන කියලා. මේ රෑනේ මෙතන තමයි හිටියේ. දීව දුවන්න ඕනේ මෙහෙමයි කියලා තීරණය කරනවා තමන්ගේ නුවණින්. ඒක නම් පින්නතුනි වර්තමානයේ දඩයක්කාරයෝ අති දක්ෂ දඩයක්කාරයෝත් එහෙම කරලා තියෙනවා. සත්තු හඳුනගන්න එක, දුවන හැටි, දුවලා තියෙන විදිහෙන් කියනවා කවුද දුවලා තියෙන්නේ කියලා. කොහොම සතෙක්ද මේ දුවලා තියෙන්නේ කියලා. සමහර අය දුවලා තියෙන අඩි දිහා බලහම මේ සතාගේ මෙච්චර බර ප්‍රමාණයක් තියෙනවා කියලා කියන්න තරම් නමුත් හැකියාවල් තිබුණ අය නොහිටියා නෙමෙයි. එහෙම දක්ෂයෝ හිටියා. ඒ නිසා අර ගල උඩ ඉඳලා ගහ උඩ ඉඳලා කෑ ගහනවා. මොන තරම් හඬ බලවත්ද? අච්චර ඈත ඉන්න සත්තු කුලප්පු වෙලා කැලේට පයින්නවා. සඳහන් කරනවා අර සතා බලලා කෑ ගහලා වුන් කුලප්පු කරලා ඒ ගහෙන් හෝ කන්දෙන් පිටට පැනලා අර සත්තු හිටපු තැනට දුවලා තමන් ඉලක්ක කරපු සතාම කැලේට පනින්න කලින් පාද දෙකෙන් අල්ලලා බිම ගහනවා කියලා. මරා ගන්න. ඒතකොට ඒ තරම් වේගෙන් දුවන්න පුළුවන්. අඟුලිමාලයන් වහන්සේ තේජවන්ත භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථානයේ දරන්නේ. ඉතින් ඒ වගේ අජානීය පුරුෂයෝ හිටියා. කන්තක අශ්වයා කියලා කියන්නේ අජානීය අශ්වය. මහා කල්ප ලක්ෂයක් පෙරම් පුරලා ඉන්නේ මහ බෝසතාණන් වහන්සේ බුදු වෙන දවසට තමන්ගේ පිටින් අරන් යන්න. අසදෘශ්‍ය මහා දානීය දෙන වෙලාවේ ඇත්තු 500ක් සූදානම් කරලා ඉන්නේ. මොකද ඇත්තු තමයි බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයේට කුඩේ දරාගෙන ඉන්නේ. නමුත් රජුරුව ලොකු ප්‍රශ්නයකට මුහුණ පානවා. ඇත්තු 499 දෙනෙක් සූදානම්. අනික් ඇත්තුන්ට මත කිපිලා. දේවිය ළඟට ගිහිල්ලා අහනවා මොකද කරන්න කියලා. දේවිය කියනවා මද කිපිලා ඉන්න හොඳ තරුණ ඇතෙක් එක්ක එන්න කියලා. පරිස්සමින් ගේන්න කියනවා. රජුරුව කලබල වෙනවා. මද කිපුණ කියන්නේ බොහොම පරුසයි සැරයි. කවුරු ගවද තියන්නේ කියලා. මහරජා අරන් එන්න කියලා කියන්නේ. ගෙනල්ලා අහනවා මොකද කරන්න කියලා. අඟුලිමාලයන් වහන්සේ ගාවින් තියන්න කියනවා. සඳහන් කරනවා ළඟට ලං වෙනකොට වලිගේ කකුල් දෙක අස්සේ දාගෙන හොඬත් අකුලගෙන
කුඩේ ඉහළගෙන ඉන්නවා. දානේ වළඳලා නැගිටලා වඩිනකන් අඩුම තරමේ කන් දෙකවත් හෙල්ලුවේ නැහැ කියලා. ඒකයි තේජවන්ත භික්ෂුන් වහන්සේලා අතරින් අග්‍රයි කියලා කියන්නේ.